මාස කීපයක්ම ගත වුණා. සඳුනගේ මූණේ කලින් තිබුණේ අවහිංසක හිනාව දැන් දකින්න නෑ. ඇගේ දුරකථනය මුළුමනින්ම නිහඬයි. ගමේ කටකතා තාමත් එහෙ මෙහෙ ඇහුණත් සඳුනි ඒවාට සවන් දෙන්න ගියේ නෑ. තමන් අතින් උනේ ලොකු මෝඩකමක් වගේම වරදක් බව ඈ තේරුම් අරන් හිටියා. ඒත් තාපස්සට යන්න බැරි බවත් ඈ දැනගෙන හිටියා. එක උදෑසනක අම්මා ඇවිත් සඳුනගේ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා. "දුවේ, ජීවිතේ වැරදි වෙන්න පුළුවන්. ඒත් අපි ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්නත් ඕනේ. මේ සමාජය හැමදාමත් අපිට වැරදි කියයි. ඒත් උඹටම සමාව දීලා මේ තැනින් නැගිටින්න ඕනේ." අම්මාගේ වචන ටික සඳුනගේ හිතට තදින්ම කාවැදුනා. ඇය තීරණය කරා නැවත පාඩම් වැඩ පටන් ගන්න. හොඳ රැකියාවක් හොයාගෙන දෙමව්පියන්ගෙන් නැතිවුණ ගෞරවය නැවත ලබා දෙන්න ඇය අදිෂ්ඨාන කරගත්තා. ඒ ගමන නම් ලේසි පහසු එකක් වුණේ නෑ. තමන්ගේ උත්සාහයෙන්ම පුංචි රැකියාවක් හොයාගත්තු ඇය රෑදවල් නොබලා මහන්සි වුණා. හම්බ කරන හැම සතයක්ම පරිස්සම් කරලා කාලයත් එක්ක තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. එදා ඇයට ඇඟිල්ල දික් කරපු ගමේ අයම ඇගේ මේ නොසැලෙන ධෛර්යය දිහා බලලා පුදුම වෙන්න ගත්තා. කාලයත් එක්ක ඇගේ කඳුළු දහදිය බවට පත් වෙලා ඇගේම ජීවිතයට ලොකු ආලෝකයක් අරගෙන ආවා. අද ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්. එදා සමාජයේ ලැජ්ජාවෙන් ගෙට වෙලා හිටපු සඳුනි අද ශක්තිමත් කාන්තාවක්. ජීවිතේ ඉගෙනගත්තු ඒ පාඩම ඇය ජීවිතාන්තය දක්වාම මතක තියාගත්තා. ජීවිතේ ආදරය කියන්නේ හොර රහසේ බොරුව මත ගොඩනගෙන දෙයක් නෙවෙයි. එතන විශ්වාසය, ගෞරවය වගේම වගකීමක් තියෙන්න ඕනේ. කාගේ හරි පෞල් ජීවිතයකට හානියක් කරලා ලබා ගන්න ආදරයකින් කවදාවත් ජය ගන්න බෑ. ඒ නිසා හොඳින් හිතන්න ඔබට ලැබෙන මිහිරි වචන පිටුපස තියෙන ඇත්ත මොකක්ද කියලා. මොකද අනියම් ප්‍රේමය කියන්නේ මාරාන්තික වසක් වගේ දෙයක්. ඒකෙන් ගැලවෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. සඳුනිගේ කතාව අදට මෙතනින් නිමා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කතාවෙන් ඔබේ ජීවිතේට යම් ආදර්ශයක් ලැබෙන්නට ඇති කියලා. මේ වගේ අලුත් එපිසෝඩ් සීරීස් එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.